ස්ටෝරි එක. අපි මේ කතා කරන්න හදන්නේ නැවත වතාවක් ප්‍රවීණ ගාන්ත්‍ර කතුවරයෙක් සමග අපි එතුමත් එක්ක මුලින් ඉඳලා කතා කරමු මේ පිළිබඳව. ඉස්සෙල්ලම ඔබතුමාගේ නම පොඩ්ඩක් දැනගන්න. මම ජයතිස්ස තෙන්නකෝන්. ජයතිස්ස තෙන්නකෝන් මහත්මයා. ග්‍රන්ථකරණයේ කොච්චර කාලෙ ඉඳලාද නියලේ? 40ක්. අවුරුදු 40ක්. ඒකට වැඩි 40 50 අතරේ. මම මාධ්‍යවේදියෙක් හැටියට තමයි මුලින්ම කටයුතු කරේ. හා. ඒකෙන් තමයි ග්‍රන්ථකරණයට අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔව් මාධ්‍යවේදියෙක් හැටියට මම මුලින්ම මේ දවස පත්තරේ. ජනප්‍රිය පත්‍රය ඒ කාලේ. ඒ කාලේ ජනප්‍රිය පත්‍රය අයියමලේ යන්නේ අක්කනගේ නෑනේ. කියවන්නට ඕනේ දවස ගානේ කියලා. ඔව්. කවියක් ගියා කඩපුරා. ඉතින් මේ ධනපාල මහත්තයාට පටන් ගත්තා. ඔව්. ඉතින් බද්දේගමේ මම ගම මුල් ගම බද්දේගම. බද්දේගම. ඉංගංග නිම්නේ බද්දේගම. එතෙන්දී මාව මේ එහි මාධ්‍යවේදියෙක් හැටියට අතුලත් කරගත්තා. ඔව්. ඊට පස්සේ මේ ඒ ලියනකොට තමයි මුකින් මුල්ම පොත ඉංගංග අසබද ජනප්‍රවාද මුල්ම පොත මේ පොත. ගිංගංග අසබද ජනප්‍රවාද. ඒ කියන්නේ පළවෙනි පොත. පළවෙනි පොත. ඒ කියන්නේ 1985 ලිව්වා කියලා. අවුරුදු 40ක්. දැන් මේක නැවත එහි ගමේ අය මුද්‍රණය කරනවා. මුද්‍රණය කරනවා. මට උපහාරයක්. එතකොට ඕක මිලදී ගන්නත් පුළුවන් නේ. ඔව් දැන් මේක අපිට මතක් කරත් නැහැ. මොකද 85 ගහ පොතක් නේ. අලුතෙන් මුද්‍රණය කරාම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ලේඛකයෙක් හැටියට දිගට ලියන්න පෙළඹුණා. මේ වෙනකොට ඔබතුමා ගන්න සාමාන්‍යයෙන් පොත් 24ක් ලියලා තියෙනවානේ. අපි පොඩ්ඩක් මතකය ආවර්ජනය කරොත් පොත් ගිංගාගස බුදු ගොවිය දෙහිලි ගිංගාග ජනප්‍රවාද ඊළඟට රුහුණු රබන්සුරා සෞදාම් රුහුණු රබන්සුරා සෞදාම් රුහුණු අලුත් අවසරයේ ගිංගාග දෙහිලි ගිංගාගස ජනසුරේ මේ වගේ පොත් ගොඩක් ලියලා තියෙනවා. මතකයන් තියෙන ජනප්‍රියම වෙච්ච පොත් මොනවද සාමාන්‍ය? සිංහල අඩවිය ලංකාගම. සිංහරාජ අඩවිය ලංකාගම. දෙවෙනි මුද්‍රණයට ගැව්වා. ලංකාගම කියන හිටපු ගම ප්‍රසිද්ධ වෙන පළාතක් නේ. සිංහරාජ අඩවිය ලංකාගම ඊළඟට මිනිස්සු කිඹුල්ලු සහ නිල්වලා. මේ නිල්වලා කිඹුල්ලු උදර ගැන ඉතිහාසෙත් එක්ක සියලු දැන් දකුණ ආශ්‍රිතව තමයි වැඩිපුර ලියවිලා තියෙන්නේ. ඊළඟට මේ ජනමාධ්‍ය ඉතිහාසය පිළිබඳ පොත් දෙකක් කරා. ඊළඟට මාතොට පුරාණය තුනක් ජනප්‍රිය. ඒක දෙවෙනි මුද්‍රණය ගැව්වා. මාතොට ඉතිහාසය ගැන. මාතර ඉතිහාසය ගැනනේ. ඊළඟට දෙවුන්දර ඉතිහාසය ගැන පොතක් කරා. පුරා විද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ටත් ගොඩක් වැදගත් වෙන පොත් එකක් නේ. මනින්දලා ජනකතා සහ තොටගම යුරාවලිමියන් ගැන ජනකතා කියන පොත් දෙකක් කරා. ඔව්. ඒවත් තුනක් ජනප්‍රිය පොත් විකුණුවා. ගොඩක් විකුණුවා. ඉතින් මේ ඒ වගේ තමයි කරේ. මොකක් පරිපූර්ණ යොමු වුණේ ජනශ්‍රුති පැත්ත. ජනශ්‍රුති පැත්ත. ඒ කියන්නේ පරේෂණ නිබන්ධන විදියට තමයි කවුරුවත් යොමු නොවෙච්ච පැත්තක්. විශේෂයෙන්ම මේක පිළිමුනේ අපේ රටේ ඉන්න ප්‍රවීණ ජනශ්‍රුති වේදියා මේ තීසෙන කාමරගේ මහත්මයා. ඔව්. ආభాෂයේ අපි ඉක්මත් එක්ක මම අවුරුදු ගණනක් වැඩ කරා. මගේ ගිංගාගස බඩ ගොවි අදහිලි පොතට පෙරවදන ලිව්වේ එතුමා තමයි. එතුමා යුතුන් අතර ඉන්නේදී ලියපු අන්තිම පෙරවදන ඒක තමයි. ඒකනේ. එතුමා ඇසුරු කරා කියන්නේ ඉතින් ඒ අත්දැකීම් සෑහෙන්න තියෙනවා. අපි අකට අවුරුදු අම්පාරි ඉඳලා කෙලින්ම බද්දේගමට තමයි මාරුව හදාගෙන ආවේ. ඔව්. එතුමාගේ මේ ටිකේ දෛවෝපකාර සිද්ධිය එතුමා තමයි මේ පොත ගැන මුලින්ම පත්‍රයේ ලොකු විවේචනයක් දෙනවා. අදහස් දැක්වීම. ගිංගාගස ජනප්‍රවාද ගැන. එතුමාගේ දුව ඉස්කෝලේ ළමයෙක් ඒ කාලේ. ඔව්. එතුමිය දැන් මේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යයි. දැන් මගේ අලුත්ම පොත ගිංගාගාසිත ජනශ්‍රුතිය පොතට පෙර මේ පෙරවදන ලිව්වේ එතුමිය. ඒක නේ දෛවෝපගත සිදුවීම. ඒක ඇත්තටම අපි කොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරා. එතුමාගේ වැඩ ශෛලිය හරිම ඒ තමයි මහා විශාල උගතෙක් නෙමෙයිනේ නේ. ඔව්. විශ්වවිද්‍යාලවල එහෙම කරපළ සිංහල පිහුණු ගුරුවරේ. ඒ හුඟ දෙනෙක් සමහරු ඉන්නෝනේ මහාචාර්ය ආචාර්ය කට්ටම් ගැන කතා කරනවා. අපහාස කරනව නෙමෙයි. නෑ ඒකත් ඔව්. නමුත් ඒ අංශේ ප්‍රවීණව නැහැ දැන්. මාර්ටික සිංහ ඒ අංශේ බාහිර මොනතරම් ප්‍රවීණයක්ද කියලා. ඔව් ඒ කාලේ හරිය අටපාස් අදත් හෙටත් ඉන්න හදගමගේ මහත්මයාගේ පොත් වලට මහාචාර්යවරුත් පරිශීලනය කරනවා වර්ණනා කරනවා. අදටත් ඉගෙන ගන්න විද්‍යාර්ථීන් ඒක නිසා මේ සෑහෙන භාවිත කරන ස්තුතිය කියන එක හරි අමාරු මේක දුෂ්කර කාර්යයක්. මේක දුෂ්කර කාර්යයක්. දුෂ්කර ක්‍රියා වෙනවා වගේ තමයි. ඔව්. ඒක පාරමිතා පුරනවා වගේ. පුරන්න. මිනිස්සු හම්බෙන්න ගිහිල්ලා දුක් විඳලා මහන්සි වෙලා ඇත්තටම දැන් භාෂාවෙන් කියනවා සෑහෙන කට්ටක් ගන්න ඕන වැඩක් නේ. ඔව්
භාෂාව ඉගෙන කට්ටක් කරන වැඩ. මොකද ඒක තමයි කැමති නෑ. හැබැයි ඒක ලොකු ඊළඟට පස්සේ මතක් කරනකොට හරි ආස්වාදය සිදුවීම් නේ. නැත්නම් ඒ ප්‍රකාශනය කරනවාම දැන් පොතක් සාමාන්‍ය පොතක් වුණා නිකුත් වුණාම මොනතරම් ඒකට මේ සන්තෝෂයක් තියෙනවද මේ තමන්ගේ පොතක් අර අතින් ලියපු අකුර මුද්‍රණයෙන් එනකොට ඔව් ඒ තෘප්තියනේ කියලා නිම කරන්න බෑ ඇත්තට. ඒක ඔය මේ විශාල වශයෙන් ඔය මුදල් හම්බ කරන අය ඒක හම්බ කරන තමයි ඒකට තෘප්තිය විඳින එක. ඊට වඩා ලොකු තෘප්තියක් අපි විඳිනවා. ලේඛකයා විඳිනවා. ඒක අර කතාවක තියෙනවා තිබූ සත්‍යනක සොරසතුරන් ගත නොවන කියලා කවිය. ඔව්. ඒ වගේ උගත්කම ඒ අත්දැකීම. ඔව්. ඒ ප්‍රඥාව මම දකින එක ප්‍රඥාව. ඒක කටවත් ගන්නත් බෑ. ඒක මිනිස්සු හැබැයි අගය කරනවා. ඔව්. අගය. දැන් මට මේ ළඟදී අපි ප්‍රදර්ශනයක් කරා දිස්ත්‍රික් ලේඛක සංසදයෙන් පොඩි එකක්. ඒ ළමයි පොත් කිව්වහම ඒ ළමයා මගේ පොත් කිව්වහම හරි මුදුමෙන් එලා ඒ ආසල මට කියලා අසන ඉතින් මේ ඔක තමයි මගේ අත්දැකීම. මේ වෙනකොට ඔබතුමා සාමාන්‍යයෙන් දැන් ලියන්න පටන් අරගත්ත පොත් තියෙනවද අවසන් වැඩ නොකරපු? ඔව් වැඩ පොත් හතරක් තියෙනවා. හතරක් තියෙනවා. එකක් තියෙනවා මේ ඔව් රුහුණු දීවර කියලා එකක්. රුහුණු දීවර. මොරොක්කෝරලේ ජනස්තුති ජනකතා පොතක් තියෙනවා. ඔව්. ඒක වැඩ ඉවරයි. ඊළඟට රුහුණු මේ ළඟට දෙවුන්දර දේවාලය ආසත පුදසිරිත පොතක් තියෙනවා. ජනප්‍රවාද ඒවත් එක්ක එක පොත් හතරක් තියෙන අපිට කොත්මලේ විත්ති. මම කොත්මලේ හිටියේ අවුරුදු 2ක් විතර. මගේ දුව ඒ රස්සාවට ගිහම මම කොත්මලේ හිටියා. අපි පොඩි කාලේ හදන කොත්මලේ දුටුගැමුණු කුමාරය හිටියාගේ. ඔව්. මට උදේ ආවම දුව එනකොට තමයි ගෙදර ඉන්නේ. උදේම පිටත් වෙනවා. රුපියල් 25යි කොත්මලේ කොටක පිටිය. මෙයා හිටියේ පළාත. ඒ ගමනාන්තයෙන් උපරිම ප්‍රයෝජනයක් ඔබතුමා අරගෙන තියෙනවා. ඒක අර මෙයා දුටුගැමුණු කුමාරය හිටු ගම. බං හත්තට ගමනක්. ඊළඟ සියලු විස්තර ඔක්කොම එකතු කරලා දැන් තියෙනවා ඒක. ඉදිරියේදී නබෝ දිනකින් නෑ ඒක පුස්තකාල සේවා මණ්ඩලයට දාන්න හදන්නේ. මගේ පුස්තකාල සේවා මණ්ඩලයෙන් මට උදව් කරා. සෑහෙන දා ගන්නවා. ගොවි මිනිස්සු කිව්වොත් සාර නිල්ලාලා කියන පොතට. ඔය 75ක ආදායයක්. දැන් මගේ පොත් හැම එකක්ම දැන් විකිණිලා. විකිණලා තියෙනවා. ප්‍රමාණයක් එහෙම තියෙනවා. කියන් ප්‍රසිද්ධ පොත් සාපු වලින් ගන්න පුළුවන් නේ. ඔක්කොම කරේ ගොඩගේ. ගොඩගේ පොත් සමහර. දැන් මගේ එකම පොතයි කරේ මේ සරසවි. ඔබතුමා එක්ක කතා කරන්න ඔබතුමා හම් වෙන්න ඔබතුමාගේ පොත් ගන්න කැමති අයට ඔබතුමාගේ දුරකථන අංකයක් නම්බර දින 07112 ඔව් 41 98 41 ආයෙත් පොඩ්ඩක් කියන්න 07112 41 98 41 ඔබතුමා පදිංචි ගම්පලාත මම මාලිම්බඩ මාතර දිස්ත්‍රික්කේ මාලිම්බඩ දකුණ පාලටුව මාලිම්බඩ දකුණ පාලටුව මාලිම්බඩ WhatsApp අංකයකුත් තියෙනවා 070 ඔව් 21 54 160 ඔබට පුළුවන් මේ වගේ වටිනා කියන ලේඛකෙක් එක්ක කතා කරන්න ජයතිස්ස තෙන්නකෝන් මහත්මයාත් එක්ක කතා කරන්න එතුමගේ මෙතනට ඇවිල්ලා ඉන්න ඔය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමත් ජීවන අත්දැකීම් ගැන කතා කරන්න එතුමගේ පොත් මිලදී ගන්න ඒ වගේ ගොඩක් දේවල් එතුමට කතා කරලා උදව් කරන්න කැමති නම් මේ දුරකථන අංක වලට කතා කරලා එතුමව සම්බන්ධ කරගන්න. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.